මේ සයිස් එකේ වටලප්පම් කෝප 4ක් හදාගන්න කොහොමද කියලා බලමු අපි. පොල් කිරි, හකුරු, බිත්තර, එන සාල්ලට කීපයක්, ලුණු ස්වල්පයක්, වැන්දා ස්වල්පයක් ඕන වෙනවා. මුලින්ම හකුරු ටික වංගෙඩියකට දාලා හොඳට කුඩු කරගන්න ඕනේ. එතකොට අපිට දිය කරගන්න පහසුයි. ඊපස්සේ එන සාල්ලට ටිකත් අපි තලා ගන්නවා. ඊට පස්සේ වටලප්පම් එකේ පාට ගන්න අපි දුමුරු සීනි මේස හැඳි දෙකක් භාජනයක් ලිපේ තියලා ඒක පැණි වෙනකන් කර ගන්න ඕනේ. ඒක මට අවශ්‍ය ද්‍රව්‍ය කොට කියන්න අමතක වුණා. මේක ඔයගොල්ලෝ කැමති නම් යොදා ගන්න පුළුවන්, නැත්නම් හකුරු විතරක් ප්‍රමාණවත් වෙනවා. ඊට පස්සේ සීන් ටික දිය වීගෙනදී වතුර ටිකක් අපි එකතු කර ගන්නවා. දැන් තමයි අපි හැන්දක් පාවිච්චි කරලා මේක කලවම් කරගන්නේ. ඒකටම අපි කොටාගත්ත හකුරු ටිකත් එකතු කර ගන්නවා. එන සාල්ලට ටිකත් අපි ඒකටම එකතු කරගෙන පොල් කිරි ටික දාලා මේක හොඳට දිය කරගන්න ඕනේ. ගොඩක් වෙලා ලිපේ තියන්න අවශ්‍ය නැහැ මේක. හකුරු ටික දිය වීගෙන එද්දී අපිට පුළුවන් ලිප ඕෆ් කරන්න. මේ විදිහට හැන්ද ආධාරයෙන් කලවම් කරද්දී ඉක්මනින් අපිට හකුරු ටික දිය කරගන්න පුළුවන්. පොල් කිරියකට දාලා දිය කරගත්ත හකුරු මිශ්‍රණය අපිට අවසානයේදී ටික වෙලාවක් යද්දී හොඳට දිය වුණාට පස්සේ හකුරු ටික මෙන්න මේ විදිහට දැක ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ ආකාරයෙන් අපිට හකුරු ටික දිය වුණාට පස්සේ දැක ගන්න පුළුවන්. ඊට පස්සේ අපි අවශ්‍ය බිත්තර දෙක භාජනයකට කඩා ගන්නවා. මෙතනදී අපි වටලප්පම් කෝප 5ක ප්‍රමාණය හදන හින්දා බිත්තර දෙකක් පාවිච්චි කරේ. මේක වැඩි කරගන්න පුළුවන් ඔයගොල්ලෝ යොදන ප්‍රමාණය අනුව. ඊට පස්සේ මේ බිත්තර දෙක අපි විස්ක් එකෙන් හොඳට බීට් කරගන්න ඕනේ. ඊට පස්සේ වටලප්පම් එක තඹ ගන්න ඕනේ. වතුර ටික මම ලිපේ තියාගන්න යන්නේ. මම මේක රයිස් කුකර් එක තමයි පාවිච්චි කරේ. අපි දිය කරගත්ත වටලප්පම් මිශ්‍රණය හකුරු ටික නිවෙනකන් තමයි මම මේ වතුර එක ලිපේ තියාගත්තේ. මේක රත් වතුර එක රත් වෙනකන් අපි හොඳට පියනකින් වහ ගන්නවා. ඊට පස්සේ අපි වටලප්පම් ටික ගන්න කෝප්ප ටික සූදානම් කර ගන්නවා. මෙතන 4යි තියලා තියෙන්නේ. උනට 5ක් අපිට දාගන්න පුළුවන්. දැන් අපේ මිශ්‍රණය හොඳට නිමිලා තියෙන හින්දා ඒක මම බිත්තරයකට දාලා හොඳට ඒක බීට් කරගන්නවා. තව පොඩ්ඩක්. ගොඩාක් බීට් කරන්නේ නැහැ මෙතනදී. මොකද අපි හදන වටලප්පම් එකේ හොඳට සිදුරු සහිත වෙන්න තමයි අපි හදාගන්න හදන්නේ. ඊට පස්සේ මේකට වැන්දා ස්වල්පයක් එකතු කරගන්නවා. ඊට පස්සේ ලුණු පින්ච් එකක්, ඒ කියන්නේ අපේ ඇඟිලි දෙකට අහු වෙන ප්‍රමාණය වගේ පොඩි ස්වල්පයක් එකතු කරගන්නවා. ඊට පස්සේ මේක හොඳින් කලවම් කරගෙන මේකේ තියෙන අනවශ්‍ය ද්‍රව්‍ය අපිට බිත්තරවල කෑලි, ඊට පස්සේ පොල් කෑලි තියෙන නම් ඒවා ඉවත් කරගන්න මේ මිශ්‍රණය අපි හොඳට පෙරා ගන්නවා. මම මේක කෝප් එකටම පෙරා ගත්තා. මොකද යෝගට් කෝප් වලට දාන්න පහසු වෙන හින්දා. ඊට පස්සේ අපි මේ මිශ්‍රණය අපි තඹ ගන්න අවශ්‍ය කෝප වලට දා ගන්නවා. 4න් 3ක් ප්‍රමාණයක් වගේ පෙන්නකන් තමයි අපි පුරව ගන්නෙ. මම මෙතන කෝප 4යි තියලා තිබ්බේ. උනට තව කෝපයක් මම මෙතනින් තියලා ඉතුරු මිශ්‍රණය දා ගන්නවා. ඊට පස්සේ අපිට තියෙන මේක තම්ම ගන්න. ඊට කලින් මම මේ යෝගට් කෝප ටික මිශ්‍රණය දාපු පියන් වලින් වහ ගන්නවා. එතකොට අපේ වටලප්පම් එකට වතුර ජල වාෂ්ප ඇතුළු වෙන එක වළකිනවා. දැන් වතුර එක හොඳටම නටනවා. දැන් පුළුවන් අපිට මේ ටික තම්බ ගන්න මේක ලිපේ තියාගන්න. සාමාන්‍යයෙන් අපි මේක විනාඩි 10ක් 15ක් අතරද තම්බ ගත්තොත් ඇති. එහෙම නැද්ද
තියනවාද කියලා දැනගන්න අපිට ටූත් පික් එකක් ආධාරයෙන් මේකට පොඩ්ඩක් ඇනලා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේක ලිපෙන් තියා ගන්නවා. විනාඩි 10කින් 15කින් තත්ත්වය අපි ඊට පස්සේ බලමු. දැන් මම මේක විනාඩි 10ක් 15ක් තියලා තියෙන්නේ. දැන් මම මේක තැම්බිලා තියෙන්නේ කියලා බලන්න යන්නේ. ටූත් පික් එකක් ආධාරයෙන් මම මේකට ඇනලා මෙහෙම ඇලෙන්නේ නැත්තම් මිශ්‍රණයේ ටූත් පික් එකේ තැම්බිලා තියෙන්නේ. මේ තියෙන්නේ අපි හදාගත්ත සිදුරු සහිත වටලප්පන් කෝප්පය.